අද බලන්න. සේල් එකේ කෙනෙක් කතා කරලා කිව්වේ බලන්න ෆාදර්ව දාලා. නේ? හැමදාම මේවා ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරන දේවල් no problem. මම දාලා මොනවද දාලා තිබුණේ? මගේ බර්ත්ඩේ එක දවසේ යූත් රැලි එක කරන අර වයසක අවුරුදු 78ක 79ක විතර සිස්ටර් කෙනෙක් ඇවිල්ලා අපේ රිෆෙක්ටරියේ නේ ඒ ෆාදර්යි තවත් කට්ටියකුයි ඉන්නකොට නේ විශ් කරන්න යනකොට ගත්ත ෆොටෝ එකක් අර ඒගොල්ලන්ගේම යූත් එකකින් ආපු ගොළු පැටියා ඒක මොකද කරේ? එයා සුබවාදීව අප්ලෝඩ් කරලා දැම්මා. එතකොට තවත් එක්කෙනෙක් මොකද කරේ? ඒක හිමින් සිරුවේ අරගෙන ඒක විකෘති කරලා ඒකේ දාලා නේ මොනවද දාලා තියෙන වෙබ්සයිට් එකේ අන්තිමට දාලා තියෙනවා නයිට් ක්ලබ් එක මෙන්න පියතුමා නයිට් ක්ලබ් එක. කොහෙද නයිට් ක්ලබ් එක? අපේ රිෆෙක්ටරිය. අපේ රිෆෙක්ටරිය පිටිපස්සේ ග්ලාස් වල ලස්සන ඇඳලා නේ තියෙන්නේ. ඒක නයිට් ක්ලබ් බවට පත් වෙලා යාට. ඒක බලන්න මේ තාත්තේ පුතේ දුවේ විකෘති කරලා ජීවිත හෙලා දැකලා මිනිසුන්ගේ චරිත ඝාතනය කරලා තෘප්තියක් ලබන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා. ඔබ අතින් එහෙම වෙන්නේ නැතුව ඇති. වෙන්න හිතාගෙන හිටියත් එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. ජීවිතේටත් එහෙම කරන්න එපා. එනිසාදරම් මේ තාත්තේ පුතේ දුවේ මෙන්න සත්පුරුෂයෙක් කියලා කිව්වා. මරියාවගේ කීර්ති නාමයට කැලලක් වෙන්න මම තියන්නේ නැහැ. කැලලක් වෙන්න තියන්නේ නැහැ. මේ තීන්දුව ඔබ ගත්තොත් මගේ මේ 2014 වසර කාටවත් කැලලක් ඇති කරන්නේ නැහැ කියලා මෙන්න ඔබ දන්නේම නැතුව දේව ආශිර්වාදය ඔබ වෙත ගලාගෙන එන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එතකොට මේ කතන්දරය තුල අපි ආයෙත් යනවා නේ ලුක්තුමාගේ එකේ 28ට යනවා. දේවදූතයා ඈස් සිටි තැනට පැමිණ විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ. ස්වාමින් වහන්සේ ඔබ සමග යයි කීය. ප්‍රශංසා වේවා. මොකද්ද මේ වෙනස? හදිස්සියේ දරුවෙක් ඉපදීමද? නැහැ. මෙන්න කියනවා දෙවියන් වහන්සේ ඔබ සමගයි. ස්වාමින් වහන්සේ ඔබ සමගයි. එහෙනම් මේ 2014 වසරේ ඔබට මට හැමදාම රැව්පිලි රැව් දෙයිද මේ වචනය? The Emmanuel is with us. God is with us. දෙවියන් වහන්සේ මා සමගයි. දෙවියන් වහන්සේ මා සමගයි. ඔබට කියන්න පුළුවන්ද? උදේ නැගිටින වෙලාවේ ඔබ කියනවාද දෙවියන් වහන්සේ මා සමගයි? කෑම කනකොට කියනවා දෙවියන් වහන්සේ මා සමගයි. ඔෆිස් එකට යනකොට කියනවා දෙවියන් වහන්සේ මා සමගයි. ඔෆිස් එකේ වැඩ කරනකොට කියනවා දෙවියන් වහන්සේ මා සමගයි. වාහනේ එලවනකොට කියනවා දෙවියන් වහන්සේ මා සමගයි. ඔබ කරන ඕනෑම මොහොතක ඔබ කියනවා දෙවියන් වහන්සේ මා සමගයි. මෙන්න මේ වචනය අයිතිකගෙන බලන්න. 2014 යන තැන ඔබ කියන්නේ එච්චරයි. හැම වෙලාවෙම උච්චාරණය කරන්නේ ඒකයි. දෙවියන් වහන්සේ මා සමගයි. ස්වාමින් වහන්සේ මා සමගයි. ස්වාමින් වහන්සේ මා සමගයි. ඔබ හිතනවද ඔබ විනාශ වෙයි කියලා? ඔබට වරප්‍රසාද හම්බ වෙයිද? දීමනාවන් හම්බ වෙයිද? ඔබ අත ගහන දේ සාර්ථකයි. ඔබ පතන දේ සාර්ථකයි. ඔබ යන ගමන් බිමන් සාර්ථකයි. ඇයි ඔබ හැම මොහොතකම උච්චාරණය කරනවා දෙවියන් වහන්සේ මා සමගයි. දෙවියන් වහන්සේ මා සමගයි. අපි එකපාරක් කියමුද?
දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ මා සමගයි මා සමගයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ මා තුලයි මා තුලයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ මා සමගයි මා සමගයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ මා තුලයි මා තුලයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අප සමගයි අප සමගයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අප තුලයි අප තුලයි එසගම ලොකු අප්පුඩියගේ වචනේන උන්වහන්සේව මේ වසර පුරාවටම ජීවත් කරවන්නට යනවා. ඒකයි වෙනස. ඔබ මේ වසර පුරාවටම මේ වචන ටික උච්චාරණය කරන්නට යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ වගේ වදන් කීපයක් කියනවා. දේවදූතයා ඈට කතා කොට මරියාවෙනි බිය නොවන්න ඔබ දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලද්දීය මේ බලන්න ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නීය උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න ප්‍රශංසා වේවා එහෙනම් මේ 2014 වසරේ කීවර්ඩ් එකක් අපිට හම්බ වෙනවා. කීවර්ඩ් එක. මොකද්ද කීවර්ඩ් එක? ජීසස්. ජේසු. ජේසුනි. යෙසුවේ. ජීසස්. ඇයි මෙන්න මේ සුද්ධ වසර තුල ජේසුස් කියන සුද්ධ නාමය ඔබේ රැව් පිළිරැව් දෙන්න පටන් ගන්නට ඕනේ. ඒ නිසා අද නම් මේ තාත්ති පුතේ දුවේ පටන් ගන්න බලන්න. ජේසු කියා හඬ ගැසුවේ ඔබවයි ජේසු. මට අද වගේ මතකයි මම දහම් පාසල් ගුරුවරුන්ට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ගියා තේවත්තට ගිය වෙලාවේ දහම් පාසල් ගුරුවරුන්ට කතා කරන්න එක පාඩම මේ වචන ටික එනවා. ජේසු කියා හඬ ගැසුවේ ඔබවයි ජේසු. එන්න මා වෙතටම එන්න මගේ ජේසු සමිඳුනේ. එන්නම් ජේසුනි ඔබ පසුපස්සේ බාර ගන්නමා ජේසු සමිඳුනේ. ජීසස් කියන නාමය ඔබ උච්චාරණය කරනකොට ජේසුනි කියන සුදු නාමය උච්චාරණය කරනකොට එතන මහා බලයක් නිර්මාණය වෙනවා. එහෙනම් ඔබේ මේ ලැබුවා වූ නව වසරේ දෙවියන් වහන්සේ මා තුලයි අප සමගයි ජේසුස් කියන සුදු නාමය උච්චාරණය කරන දෙතුලක්. ජීසස් කියන නාමය උච්චාරණය කරන දෙතුලක් ඔබම අයිති කර ගන්නට යනවා. එහෙනම් අපි නැගිටිමු. නැගිටලා කියමු ජේසු. ගාබ්‍රියෙල් දේවදූතයා එදා දවසේදී මරියාවන්ව දැවිලා කිව්වා ඔබ මේ සුද්ධ වූ නාමය ලෝකයට දෙන්න. මේ සුද්ධ වූ නාමය ලෝකයට දෙන්නයි කියලා කිව්වේ. එහෙනම් ඔබ ජේසු පිහිටයි කියලා කියන හැම මොහොතකම ජීසස් කියලා ඔබ උච්චාරණය කරන හැම මොහොතකදීම උන්වහන්සේ ඉපදෙන්නට යනවා. සන්තෝෂේ නාමයක්, බලගතු නාමයක්, ගැලවීමේ නාමයක්, ආශිර්වාදේ නාමයක්. අපි කියමු ජේසු කියා හඬ ගැසුවේ ඔබවයි ජේසු. හඬ ගැසුවේ ඔබවයි ජේසු. ජේසු කියා හඬ ගැසුවේ ඔබවයි ජේසු. හඬ ගැසුවේ ඔබවයි ජේසු. ජේසු කියා හඬ ගැසුවේ ඔබවයි ජේසු. අද උදේ මගේම ජේසු කියා හඬ ගැසුවේ ඔබවයි ජේසු. හඬ ගැසුවේ ඔබවයි ජේසු. ජේසු කියා හඬ ගැසුවේ ඔබවයි ජේසු. හඬ ගැසුවේ ඔබවයි ජේසු. එන අත් දෙක වැදගෙන උන්වහන්සේට අපි ආරාධනා කරමු. වඩින්න ජේසුනි මා තුලට වඩින්න. එදා දවසේදී දේව මාතාවන්ගේ කුස තුල ඔබ වහන්සේ ජීවමාන වුණා වගේ
මගේ ජීවිතය තුල, මගේ පවුල තුල, මගේ රස්සාව තුල, මගේ ගමන් බිමන් තුල, මගේ යාන වාහන තුල ඔබ වහන්සේ ජීවමාන වෙන්න. අධිකේල රසවලා අපි කියමු. එන්න ජේසුස් සමිඳුනේ. එන්න මා වෙතටම එන්න මගේ ජේසුස් සමිඳුනේ. එන්න මගේ ජේසුස් සමිඳුනේ. සුළුදරම කෑ ගාලා කියන්න. එන්න මා වෙතටම එන්න මගේ ජේසුස් සමිඳුනේ. එන්න මගේ ජේසුස් සමිඳුනේ. ජේසු 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 කියා අඩගැසුවේ ඔබවයි ජේසු. අඩගැසුවේ ඔබවයි ජේසු. අද්දක වැද ගන්න. හරි ලේසි. ජේසුනේ එන්න කියන්න. නමුත් අමාරු කාර්යයක් තියෙනවා. ඒ තමයි එන්නම් ජේසුනේ ඔබ පසුපස්සේම මං එන්නම්. ඒක තමයි අමාරු. ජේසුස් ස්වාමීන් වහන්සේට අඬ ගහන්න හරි ලේසි. උන්වහන්සේ සමග ගමනක් යන්න, ජර්නි එක යන්න. ඒක තමයි අමාරු. මේ ජීවිත හැම එකක්ම වෙනස් වුණේ එහෙමයි. පේදුරු, ජාකෝබ්, ඇන්ඩ්‍රුලාගේ ජීවිත වෙනස් වුණා. සමාරිය ස්ත්‍රියගේ ජීවිතේ වෙනස් වුණා. ජේසු පසුපස්සේ ගියා. සකේවුස්ගේ ජීවිතේ වෙනස් වුණා. ජේසු පසුපස්සේ ගියා. මතෙව්ගේ ජීවිතේ වෙනස් වුණා. ජේසු පසුපස්සේ ගියා. මේ හැම චරිතයක්ම ජේසුස් ස්වාමීන් වහන්සේගේ පසුපස්සේ ගියා. ඒකයි වෙනස. අඬ ගහපු ස්වාමීන් වහන්සේව, මුණ ගැහුණ ස්වාමීන් වහන්සේව අත්හැරියේ නැහැ. ඔබට පුළුවන් ද කියන්න, ස්වාමිනේ ඔබ වහන්සේ මං කවදාවත් අත්හරින්නේ නැහැ. සප්‍රසාදී ජේසුස් ස්වාමිනී ඔබ වහන්සේව සුදු කූපේ තුල ජීවමානව වැඩ සිටින ඔබ වහන්සේව මගේ ජීවිතේට මම ලබා ගත්තා. මම ඔබ වහන්සේව අතහැරලා යන්නේ නැහැ. ඒ දිව්‍ය සප්‍රසාද වහන්සේව අතහැරලා යන්නේ නැහැ. ඒක තමයි කතෝලික සභාව තුල ඔබට ලැබුණු නිදානය. අපිට ලැබිලා තියෙන නිදානය සප්‍රසාද වහන්සේ. ඒ තරම් බලගතු දේවිකත්වයක් වෙන කොහෙවත් නැහැ. අපේ තාත්තේ පුතේ දුවේ. එහෙනම් ස්වාමීන් වහන්සේට කියන්න, ස්වාමිනේ ඔබ වහන්සේව මගේ ජීවිතයට ලැබුණා. ඔබ වහන්සේගේ ආදරය මට දැනුණා. ඒ නිසා ඔබ වහන්සේ මං අතහැරලා යන්නේ නැහැ. බාර ගන්න මාව. දැන් බාර ගන්න. ජේසුනේ ඔබ ඉන්න විදියට එන්න. ඒකයි වෙනස. උන්වහන්සේට බාර වෙන්න. ඔබට වෙනස් වෙලා යන්න ඕනේ නැහැ. ඔබ ඉන්න විදියට ඔබේ දුබලකමත් එක්ක, ඔබේ අඩුපාඩුකම්ත් එක්ක, ඔබේ අසරණකමත් එක්ක, ඔබේ ණයතුරුත් එක්ක, ඔබේ පරිභාවයත් එක්ක එන්න ස්වාමීන් වහන්සේ වෙතට. උන්වහන්සේ බාර ගන්න කැමතියි. එන්නම් ජේසුස් සමිඳුනේ ඔබ පසුපස්සේ මා එන්නම් ජේසුස් සමිඳුනේ ඔබ පසුපස්සේ මා අත්දැකීම් රසෝලා කියමු. බාර ගන්නවා ජේසුස් සමිඳුනේ බාර ගන්නවා ජේසුස් සමිඳුනේ මේ වසර පුරාවට ඔබ වහන්සේ බාර ගන්න. ජේසුස් සමිඳුනේ 2014 ජේසුස් බාර ගන්නවා. බාර ගන්නවා ජේසුස් සමිඳුනේ බාර ගන්නවා ජේසුස් හදවතින්ම කියන්න. හදවතින්ම බාර ගන්නවා ජේසුස් සමිඳුනේ බාර ගන්නවා ජේසුස් සමිඳුනේ බාර ගන්නවා ජේසුස් සමිඳුනේ බාර ගන්නවා ජේසුස් සමිඳුනේ. විශ්වාසයිද? උන්වහන්සේ ඔබ බාරගත්තයි කියලා? බාර ගන්නවයි කියලා? ඔබේ දුබලකමේදී, ඔබේ අඩුපාඩුවේදී, ඔබ පව් කරලා තියෙන මොහොතේදී, ඔබ අතහැරලා ගිය මොහොතේදී ස්වාමින් වහන්සේ ඔබ බාර ගන්නවා. ඒක තමයි විශ්වාසය. ඒක තමයි අදහිල්ල. අදහිල්ල කියන්නේ ඒක තමයි.
උන්වහන්සේ මාව කවදාක්වත් අත්හරින්නේ නැහැ. අර දමිළ ගීතිකාවක් කියන්නේ නිසයි. அஞ்சாதே மகனே அஞ்சாதே மகளே, எவ்வளவு துன்பங்கள் கஷ்டங்கள் வந்தாலும் நான் ஒரு நாளும் உன்னை கைவிட மாட்டேன், கைவிட மாட்டேன். මං ඔබ අත්හරින්නේ නැහැ. මේක තමයි ඔබේ මගේ ජීවිතේ මේ 2014 අයිති කරගත යුතු වචනය. දෙවියන් වහන්සේ මාව අත්හරින්නේ නැහැ. ජීවමාන ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයේ මං උච්චාරණය කරනවා. දෙවියන් වහන්සේ මා සමගයි. මම කාවත් අපකීර්තියට පත් කරන්නේ නැහැ. එහෙනම් මේ වසර සුබ වසරක් වෙන්නට යනවා. ඔබ සුබ වෙලා, ඔබේ දේවිකත්වයේ මතු වෙලා, ඔබ දෙවියන් වහන්සේගේ වෙලා ප්‍රාතිහාර්යයක් ඔබේ ජීවිතය තුළ සිදු වෙලා, ප්‍රාතිහාර්යයක් ඔබේ ජීවිතය තුළ සිදු වෙලා. එනං අත් දෙක වැද ගන්න. උන්වහන්සේ තුළ ඔබ මොනවද පතන්නට යන්නේ? මතක් කරලා බලන්න. ස්වාමීන් වහන්සේ පසුපස්සේ ඇයි ඔබට යන්න ඕනේ? Why do you want to follow Jesus Christ? Why aren't you been? Just ask. ඔබ ඔබෙන් අහන්න. ඇයි මට ස්වාමීන් වහන්සේව ඕනේ? ඇයි මට ඕනේ? මොනවටද ඔබට ඕනේ ස්වාමීන් වහන්සේව? උන්වහන්සේ පසුපස්සේ එන්නම් කියලා කිව්වේ මොනවටද? දේව වචනය තුළ කියනවා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනකොට එලිසබෙත් තුමියව බැහැ දකින්න ගිහිල්ලා ඇයට අපෝපස්ථාන කළා. ස්වාමීන් වහන්සේ පසුපස්සේ ආයුත්තේ සේවය කරන්නයි, වෙන කිසිම දෙයකට නෙමෙයි. ඔබට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ඕනටත් වඩා ස්වාමීන් වහන්සේ ඔබට දෙනවාමයි. නමුත් ඔබ කැමතිද මේ 2014 දයාවේ සේවාවකට ඇතුල් වෙන්න? දයාවේ සේවාවකට, ආදරයේ සේවාවකට. එතන තමයි පරිසවරු සහ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වෙනස තිබුණේ. පරිසවරු නීතිය පිළිපැද්දා, වෙලාවට යාඥා කරා, වෙලාවට සිනගෝගයට ගියා, චාරිත්‍ර වාරිත්‍ර හැම දෙයක්ම කරා. නමුත් එතන චරිතය තිබුණේ නැහැ. එතන ලව් තිබුණේ නැහැ. එතන ආදරය තිබුණේ නැහැ. ඒ දෙක තමයි වෙනස. උන්වහන්සේ පසුපස්සේ ඔබ යා යුත්තේ ආදරය කරන්න. උන්වහන්සේගේ නාමයෙන් සකල මනුස්සයාට ආදරය කරන්න. උන්වහන්සේගේ නාමයෙන් සකල මනුස්සයාට උදව් උපකාර කරන්න. කලකිරලා, කොන් වෙලා, දෙහෙට්ටු වෙලා, රෝගී වෙලා, ඇද වැටිලා, දුප්පත් වෙලා ඉන්න අයව නැගිට්ටවන වසරක්. නැගිට්ටවන වසරක්. එහෙනම් ඔබේ ආදායමෙන් කීයක් හරි වෙන් කරන්නට ඕනේ අසරණ කෙනෙක්ව නැගිට්ටව ගන්න. ඔබ කියාවි, "ෆාදර්, මට හම්බුන දාට මං අයින් කරන්නම්" කියලා. නැහැ. ඔබ ළඟ තියෙන දේන් කාව හරි ජීවත් කරවන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේගෙන් මම මේ ලැබුවා වසරේ ඉල්ලුවේ, "දෙන්න ස්වාමිනී, මට ගොඩාක් දෙන්න. මට දෙන්න. ඔබ වහන්සේ මාව පුරවන්න. එතකොට මට ඔබ වහන්සේගේ නාමයෙන් දෙන්න පුළුවන් වේවි. වරප්‍රසාදයෙන් පුරවන්න. ඒ වරප්‍රසාද මිනිසුන්ට මට දෙන්න පුළුවන් වේවි. ආශිර්වාදයෙන් පුරවන්න. ඒ ආශිර්වාදය ඔබගේ ජනතාවට දෙන්න පුළුවන් වේවි. මිල මුදල් වලින් පුරවන්න. ඔබ වහන්සේගේ දරුවන්ව නැගිටව ගන්න පුළුවන් වේවි. හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලුවා. දෙන්න ඔබ වහන්සේගේ මහිමය උදෙසා. එහෙනම් අත් දෙක වැද ගන්න. ඔබ ඉල්ලන්න දැන් ස්වාමීන් වහන්සේගෙන්.
හැම දෙයක්ම ඉල්ලන්න. ඕන තරම් ඉල්ලන්න. පිරෙන්න ඉල්ලන්න. දෙන්නටයි ඉල්ලන්නේ. තියාගන්න නෙමෙයි. හංගන්න නෙමෙයි. හංගලා තියාගන්න නෙමෙයි. ආත්මාර්ථකාමී වෙන්න නෙමෙයි මේ වසර ඉල්ලන්නේ. උන්වහන්සේගේ නාමයෙන් පුදල්න. උන්වහන්සේගේ නාමයෙන් බෙදල්න. උන්වහන්සේගේ නාමයෙන් අනිත් අයව ජීවත් කරවන්න. එහෙනම් මේ වසර තවත් අසරණ කෙනෙක්ව ජීවත් කරවන වසරක් වෙන්නට යනවා. පල්ලි යන ඔබ හොඳ කෙනෙක්. නමුත් ඔබේ චරිතය, ඔබේ දයාව, ඔබේ ජීවිතේ දැනෙන්න කරන්නට ඕනේ. මේ වසරේ සුපුවත් අරණත් ඔබත් අපි ඔක්කොම එකතු වෙලා දයාවේ වසරක් කරමු. දයාවේ වසරක්. අසරණ මිනිස්සුන්ව පණ ගන්න බලවත් කරන වසරක් කරමු. එකතු වෙමු. අපි ගොඩනැගිලි හදුවා. ඉවරයි ගොඩනැගිලි හදලා. නමුත් ජීවිත ගොඩනගන්න කාලය ඇවිල්ලා. ජීවිත ගොඩනගන කාලය ඇවිල්ලා. එහෙනම් ස්වාමීන් වහන්සේට කියමු ඔබ පුරවන්න කියලා. දැන් මේ විදිහට දිගු කරගන්න දෙපැත්තෙන්. අහස වෙදට අල්ල හරවන්න. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. පුරවන්න. ඔබේ රස්සාව පුරවන්න. ඔබේ පවුල පුරවන්න. ඔබේ අමුසමි ප්‍රේමය පුරවන්න. 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 ආදරයෙන් පුරවන්න. ඔබේ ආදරයෙන් ආලෝකයෙන් පුරවන්න ජේසුනි. සියලු දෙනාම කියන්න. ඔබේ ආදරයෙන් ආලෝකයෙන් පුරවන්න ජේසුනි. පුරවන්න. පුරවන්න ඔබට ආත්මය දුන්නේ අනිත් අයට ආත්මය දෙන්න. ආදරයෙන් පිරෙව්වේ ආදරය දෙන්න. ශක්තියෙන් පිරෙව්වේ ශක්තිය දෙන්න.
සුවයෙන් පිරෙව්වේ සුවය දෙන්න බෙදන්න. එසා දෙපැත්තේ ඉන්න අය වෙනුවෙන් යාඥා කරන ශබ්ද නගලා ඉල්ලන්න. පුරවපු ස්වාමීන් වහන්සේගේ යේසුස් නාමයෙන් අල කරන්න. ඕ සලබිලාදි මිත්තලාදී වඩා ආලේපන දෙන්න ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් පුරවලා වහන්සේගේ ප්‍රේමයෙන් පුරවලා ජේසුනේ වහන්සේගේ ශුද්ධ ඉදහස් කරන්න. ස්වාමීනි Jesus, oh Swamini, Vasya Ashirvadya, oh Swamini, Vasya Premya, Kudumakharai, He Galalava Swamini, He Nidahase Galalava, Nidahase Swayai, Nidahase Parayai, Nidahase Shatyai, Vasya Maha Jeevedan, Vasya Puravanna, Swamini, Palavat Karanna, Nidahase Puravanna, Alep Karanna. Alep කරන්න අපි ගායනා කරමු පුරවන්න අල්ලගෙන ඉන්න පුරවන්න ජේසුනි ඉල්ලන්න හදවතින්ම පුරවන්න ඔබේ රැකෙන සාවන් වෙතට මේ ලැබුවා වූ වසර ආශිර්වාදයේ වසරයි මේ ලැබුවා වූ වසර ප්‍රේමයේ වසරයි මම ප්‍රේමයෙන් පිරීලා ඒසා වසර ප්‍රේමවන්තයි මම බලයෙන් පිරීලා ඒසා මේ වසර බලවන්තයි මම සුවයෙන් පිරීලා ඒසා මේ වසර සුවේ වසර මේ වසර නිදහසෙන් වසර මම නිදහස් වෙලා ඒසා නිදහසේ වසර මම ගොඩ නැගිලා ඒසා ගොඩ නැගීමේ වසරක් ඒසා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් යා ගොඩ නැගීමේ යවන්න ආදරේ යවන්න ඒ ප්‍රේමේ යවන්න ඒ ශක්තිය යවන්න උන්වහන්සේගේ ආදරේ නාමයෙන් යවන්න එනං අද්දක වැඳ ගන්න සප්‍රසාද ජේසුස් ස්වාමීන් වහන්සේට කියන්න දෙනවා ස්වාමීනි ඔබ වහන්සේ අපේ ජීවිතයේ ආලෝකය ඔබ වහන්සේ වැටකඩු මායිම් සීමා බිඳගෙන ඔබ වහන්සේ එන්න අපි වෙතට අපිට එන්න ඔබ වහන්සේට දෙන්න සමහර පුංචි ප්‍රශ්න නිසා ඔබ වහන්සේව හරියට හම්බ වුණේ නැහැ ඔබ වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න බැරුව ගියා ඔබ වහන්සේගේ ජීවිතේ අතුලට එන්න බැරුව ගියා පුංචි බාධක නිසා ස්වාමීනි එනිසා ස්වාමීනි ඒ වැටකඩු මායිම් දමාගත්තේ මමයි ඒ මගේ පාපයයි ජේසුනේ ඒ මගේ බාධකේ වුණේ ස්වාමීනි මගේ ආකල්පයි ජේසුනේ මට බාධකයක් වුණේ මගේ සිතුවිලි මට බාධකයක් වුණේ මගේ මවත්වයයි මට බාධකයක් වුණේ ඒ නිසා ස්වාමීනි සීමා පිටගෙන ඔබ වහන්සේ වෙතට එන්න ආලේප කරන්න ස්වාමීනි ආලේප කරන්න ජේසුනේ සීමායි වජ්ජේ උඩු ලෝකේ ජේසුනි ඔබ සොයා මගේ ජේසුනි ඔබ සොයා ආදාරක කඩු බිඳලා දිවේ ජේසුනි ඔබ සොයා ඔබේ ආදරේ සොයා
වුණු ලෝකේ ජේසුනි ඔබව සොයා මගේ ජේසුනි ඔබව සොයා අපි සිල්ලොම දෙනා දන ගහමු. සුදු පවුල ඔබට මට අද කතා කළා. ජුසේතුමා, දේව අම්මා, ඔවුන්ගේ චරිත ලක්ෂණ ඔබට මට කතා කළා. ඒ දෙදෙනාගේ ඒ ඉවසීම තේරුම් ගැනීම තමයි ජේසුස් ස්වාමීන් වහන්සේගේ උපත බවට පත් වුණේ. එදා දවසේදී ඔවුන් දෙදෙනාට එකඟ වෙන්න පුළුවන්කමක් ඇති වුණා. උන්වහන්සේව මේ පුළුව තලයට බිහි කරන්න. එනිසා දෙක බැඳ ගන්න. උන්වහන්සේව උපද්දවන්න ඔබට එකඟ වෙන්න පුළුවන්ද? මේ 2014 වසර එකඟ වෙන වසරක්. ස්වාමි පුරුෂයයි භාර්යාවයි දරුවන්වයි අම්මා තාත්තයි එකඟ වෙන වසරක්. ඒ නිසා 2014 එකඟ වෙලා තීන්දුව ගත්තොත් කවදාවත් ඔබට වැරදෙන්නේ නැහැ. එකඟ වෙලා උන්වහන්සේ නිසයි කිව්වේ දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් එකතු වන්නේද එතන මම ජීවමානව වැඩ සිටිමි කියලා කිව්වා. එකතු වෙන්න බැරි තැන අන්ධකාරයයි. එකතු වෙලා වැඩ කරන්න බැරි තැන පාපයයි. එහෙනම් මේ 2014 වසරේ ස්වාමීන් වහන්සේ කියනවා ඔබ
එකතු වුණ මොහොත මම උපදින මොහොතයි. ඔබ එකතු වෙන මොහොත ප්‍රාතිහාර සිදු වෙන මොහොතයි. ඔබ එකතු වෙන එකග වෙන මොහොත මගේ ආදරය ගලාගෙන එන මොහොතයි. එහෙනම් අත් දෙක වැද ගන්න. ඇස් දෙක වහ ගන්න සුළු මොහොතක්. මේ වසරේ ස්වාමි පුරුෂයාගේ මොනතරම් වෙනස්කම් තිබුණත්, භාර්යාවගේ මොනතරම් වෙනස්කම් තිබුණත්, අම්මා තාත්තගේ මොනතරම් වෙනස්කම් තිබුණත්, දූ දරුවන්ගේ මොනතරම් වෙනස්කම් තිබුණත්, ඒ වෙනස්කමට මං ආදරය කරන්නයි යන්නේ. දේව මාතාවන්ගේ වෙනස්කමටයි ජුසේතුමා ආදරය කළේ. ජුසේතුමාගේ වෙනස්කමටයි දේව මෑණියන් ආදරය කළේ. ජේසුස් ස්වාමීන් වහන්සේගේ වෙනස්කමටයි ජුසේතුමයි දේව මෑණියනුයි ආදරය කළේ. දේව මෑණියන්ගේ ජුසේතුමාගේ වෙනස්කමටයි ජේසුස් ස්වාමීන් වහන්සේ ආදරය කළේ. එහෙනම් මේ 2014 වසර වෙනස්කම් වලට ආදරය කරන වසරක්. වෙනස්කම් වලට ආදරය කරන වසරක්. එහෙනම් මේ වසර ස්වාමීන් වහන්සේ ගොඩාක් කරුණු කාරණා මේ වසරේ අපිට කිව්වා. වෙනස්කම් කරන වසරක් බවට පත් වෙනවයි කියලා. දයාවේ වසරක් බවට පත් වෙන්නට යනවා. charity begins at home. ඔබේ ගේ ඇතුලේ මේ charity එක පටන් ගන්නට ඕනේ. එනිසා අපි ස්වාමීන් වහන්සේට කියන්නට යනවා, ස්වාමිනී මේ දැල් වෙන ආලෝකයෙන් එහෙනම් අපිව ආලෝකවත් කරන්න. ෆෑන්ස් හැම එකක්ම ඔෆ් වෙන්නට යනවා. ඒ නිසා මේ මොහොත මහා බලගතු මොහොතක් කරගනිමු. සප්පසාදී ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආදරය තුල, උන්වහන්සේගේ ප්‍රේමය තුල, උන්වහන්සේගේ ශක්තිය තුල ඔබේ මගේ ජීවිත ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී නිදහස් කරන්නට යනවා. සුසුඳු කූපයක් ඉදිරියේ අපි ස්වාමීන් වහන්සේට කියන්නට යනවා, ඔබ වහන්සේ මගේ ජීවිතයේ ආලෝකයයි. උන්වහන්සේ ළඟ දැල්වෙමින් තිබුණු ආලෝකයයි දැන් ඔබ අතරට පැමිණෙන්නට යන්නේ. ඒ නිසා දරම් මේ තාත්ති පුතේ දුවේ ඉටිපන්දමකුත් එක්ක පුංචි පත්තර කෑල්ලක් දීලා ඇති මේ අපේ සුපුවත් අරණ. ඒ නිසා මේ සුපුවත් අරණ ආරක්ෂා කර ගැනීම ඔබේ මගේ යුතුයකම. ඒ නිසා ආදරම් මේ තාත්ති පුතේ දුවේ ඉටි ටික වක් කරන්න දෙපා. හැම දෙයක්ම අපි ආරක්ෂා කරමු. හැම දෙයක්ම 2014 ගොඩනගමු. එහෙනම් මේ පහනෙන් ඔබේ පහන දල්ව ගන්න සම්වහන්සේ ඉදිරියේ ආරාධනා කරනවා. දිගට මේ ආලෝකය යවන්න, පිටිපස්සට අරගෙන යන්න. යවන්නේ ආලෝකය. අඳුර මැදින් එළිය ගලනවා. Adore
අපේ හිරොස්වලා කියමු. ස්වාමීන් වහන්සේට කියන්න දෙනවා. අඳුර මැදින් එළිය ගලලා. අඳුර මැදින් එළිය ගලනවා. අඳුර මැදින් සිනා නගනවා. අඳුර මැදින් එළිය ගලනවා. අඳුර මැදින් සිනා නගනවා. අදරින්න එපා පුතේ නාලයන්න එපා. අදරින්න එපා පුතේ නාලයන්න එපා. අඳුරක් නසන්න පුළුවන් වෙන්නේ ආලෝකයකටයි. ස්වාමිනේ. ආලෝකය නසන්නට බෑ අඳුරකට. ඒකයි වෙනස. කිසිම අන්ධකාරයකට ආලෝකය නැති කරන්න බෑ. ඒසයි ජේසුස් ස්වාමීන් වහන්සේ කිව්වේ I am the light of the world. මමයි ලෝකේ ආලෝකය. ස්වාමිනේ. ඒක නසන්න කාටවත් බෑ. ලෝකයට බෑ ස්වාමින් වහන්සේව නසන්න. එහෙනම් මේ මොහොතේදී උන්වහන්සේගේ අසලම දැල්වුණු මේ ආලෝකය ඔබේ අතට ඇවිල්ලා. දැන් එනම් ස්වාමින් වහන්සේට ඔබ කියන්න ඕන දේ කියන්න. මුණ ළඟට අරගෙන කතා කරන්න. කොතනද ඔබේ ජීවිතේ අන්ධකාරයි කියලා හිතුවේ? ඔබේ පුතාගේ ජීවිතේ අන්ධකාරයි කියලා හිතුවේ මොනවද? ඔබේ දුවගේ ජීවිතේ අන්ධකාරයි කියලා හිතුවේ කොතනද? ඔබේ රස්සාවේ අන්ධකාරය කොතනද තියෙන්නේ? ඒක දැන් සිහිපත් කරන්න. ඒ අන්ධකාර තැනට ස්වාමීන් වහන්සේගේ ආලෝකය දැන් ගෙනියන්න. ඔබගේ ගෙදරට, ඔබේ නිදන කාමරයට, ඔබ රස්සා කරන තැනට, ඔබේ පරම්පරාව ඉන්න තැනට ඒ ආලෝකය දැන් ගෙනියන්න. වම් අතට ඉදිපත්ව ගන්න. දකුණු අතේ හිර රොසවන්න. හිර රොසවලා ස්වාමීන් වහන්සේට කියන්න, ස්වාමිනේ, ඒ ආලෝකය මට ඔබ වහන්සේගේ ආලෝකය අපේ ගෙදරට දැන් යවන්නට ඕනේ. ඔබ වහන්සේ මගේ ගේ ඇතුළට යන්න. ජේසුනේ. මම රස්සා කරන තැනට යන්න. ඔබ වහන්සේ යන්න ජේසුනේ. මගේ අම්මගේ ජීවිතය ඇතුළට යන්න. ඒ ආලෝකය ජේසුනේ ස්වාමීන් වහන්සේගේ ඒ මහා ප්‍රේමයට බද්ධ වෙන්නට යනවා. යන්න ජේසුනේ. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ දැන් යාඥා කරන්න. සප්‍රසාද ජේසුස් ඉදිරියේ යාඥා කරන්න. ඔබේ අත් දෙකම දැන් ඉහළට ඔසවලා යාඥා කරන්න. ස්වාමීන් වහන්සේට යාඥා කරන්න. Pray.
වහන්සේ පිට ගමන් කරන්න ස්වාමීනි. ස්වාමීන් වහන්සේගේ බලය හැම දෙයක්ම පාර දෙන්නට යනවා. ස්වාමීනි වහන්සේ ඔබේ මොන ප්‍රශ්නේ තුල ඔබ ආවත් මොන කරදරේ තුල ආවත් මොන වේදනාව තුල ආවත් ඔබ දැන් නිදහස් වෙන රාත්‍රියක්. වහන්සේ ඇතුළට එන්න නිදහස් වෙන රාත්‍රියක්. වහන්සේ බලවත් වෙන්න ගොඩ නැගෙන රාත්‍රියක්. සුවපත් වෙන රාත්‍රියක්. ජේසුස් ඔබ කැමති දෙයක්. වහන්සේගේ ආලෝකයෙන් ඉල්ලන්න. පුච්චන්න ඕන දේ පුච්චන්න. පිළිකාව පුච්චලා දාන්න. ජේසුනේ. පිළිකාව පුච්චලා දාන්න. ජේසුනේ. වහගඩු රෝගී සුවපත් කරන්නයි ජේසුනේ. ඔබේ ජීවිතේ පැවැත්මට තියෙන බාධකය පහ කරන්නයි කියලා කියන්න. දැන් අන කරන්න. යේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ නාමයෙන් අන කරනවා ස්වාමීනි. ඒ හිර වෙලා කියලා නිදහස් වෙන්න ස්වාමීනි. දුබලකම පහ වෙලා ස්වාමීනි. හරදරේට පහ වෙලා යන්න. අසරණකමට පහ වෙලා යන්න. වහගඩු රෝගී සුව වෙන්න ස්වාමීනි වහන්සේගේ නාමයෙන් අන කරනවා. ජේසුස් නාමයෙන් ජේසුස් Jesus namen ස්වාමීනි අන කරනවා මේ මොහොතේ අන කරනවා ස්වාමීනි යම ගෙඩියක්ම දිය වෙන්නට ස්වාමීනි මේ මොහොතේ අන කරනවා ස්වාමීනි ඒ වකුගඩු රෝගීන් සුව වෙන්නට ස්වාමීනි අන කරන්න ස්වාමීනි අන කරන්න අඳුරින් පිරිනොවේ එළිය කරන්න දෙල්වෙන පහනක් වේ යුෂණතාවම ඔබදගෙලෙන්නට අවියක් වන්නටමා ඒ අවියක් වන්නලා අවියක් වන්නටමා දහසක් අතරින්මා තෝරාගත්තා වූ සමිඳුනි ඔබ හට නිරන්තරේ Gati gaya devi, Guti gaya devi. Asang materimma, Toragat tahu, Samiduni obahat nirantare, Gati gaya devi. ආත්මපදීදුවේ ඔබ ඉදිරියේ තබලා තියෙනවා රුපියල් 20 නෝට්ටුවක් ඔබට මේ ලැබුවා වූ වසර තුල අර වරප්‍රසාද ඔක්කොම ලැබෙනවා වගේම සුපුවත් තරණ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට මිල මුදල් ලැබෙන්න ඕනයි කියලා ඒ නිසා මිල මුදල් නැතුව කිසිම දෙයක් කරන්නට බෑ. ඒවත් අපිට අවශ්‍යයි. හරියට පරිහරණය කරන්න දැනගන්නට ඕනේ. ඒකයි වෙනස. සල්ලි නරක නැහැ. සල්ලි පරිහරණය කරන්න දන්නේ නැත්නම් විතරයි සල්ලි නරක වෙන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ මිල මුදල් මේ දේශයට දුන්නා. ඒ පරිහරණය කරන්න අවසරයක් දුන්නා. ගනුදෙනු කරන්න අවසරයක් දුන්නා. එහෙනම් මේ මිල මුදල් වල වටිනාකමට වඩා දේව වටිනාකමක් අපි දැන් දෙන්නටයි යන්නේ. ඒ නිසා මේ මොහොතේදී ඔබට ආරාධනා කරනවා. ඔබේ දකුණු අත දික් කරන්න මේ මිල මුදල් වෙදට. ඔබේ දකුණු අත දික් කළා. ස්වාමීන් වහන්සේට අපි කියමු. හදවතින්ම මේ මොහොතේදී කියමු ස්වාමිනේ ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. අපි ආඥා කරන්න. අපගෙනම ආඥා කරමු. ස්වාමීන් වහන්සේගේ අතකින් මැදන මේ මොහොතේදී හදවතින්ම බාර ගන්නවා ස්වාමිනේ. මේ මිල මුදල් වල අයිති ඇත්තේ ඔබ වහන්සේලායි ස්වාමිනේ. හැබැයි මේ ගනුදෙනු කරන සෑම කෙනෙක් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. මේ මිල මුදල් තබා ගන්නව සෑම කෙනෙකුටම කිසිම දවසක අගහිගකම් ඇති වෙන්න ඉඩ දෙන්න එපා ස්වාමිනේ. වහන්සේගේ දේව කරුණාව තුළ වහන්සේගේ දේව ආදරය තුළ ඒ සෑම කෙනෙකුටම අවශ්‍ය කරන ඒ ශක්තිය වාසය
ජේසුනි වහන්සේට දීර්ඝ කරන්න ආශිර්වාද කරන්න වහන්සේගේ දේව බලය ගලාගෙන සලස්වන්න වහන්සේගේ ආශිර්වාදය ගලාගෙන සලස්වන්න මේ ඔබ වහන්සේගේ මතකෙලි මැදට බාරයි ස්වාමිනී ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ආමේන් ආමේන් එනන්න මේ මොහොතේදී ස්වාමීන් වහන්සේ දිරිය කියන්නට යනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ආශිර්වාදය අප වෙත ගලාගෙන එන්න සලස්වන්න ඔබේ අතේ ආලෝකය මේ මොහොතේදී ආයත් ඉහළට ස්වලා කියන්න දේව රාජ්‍ය උදා වුණා දෙවිඳුන් අප අතර වැඩම කළා හalleluya හalleluya ස්තුති ස්වාමී ප්‍රශංසා වේවා ස්වාමී ඔබ වහන්සේගේ ආදරය අපි අතර ජනිත වෙලා ඔබ වහන්සේ අපි අතරයි ස්තුති ස්වාමී ඒ මහා ප්‍රීතිය ජේසුනේ Hallelujah, 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 hallelujah. වෙත වැඩම කළා දේව රාජය උදා වුණා දෙවියන් අප වෙත වැඩම කළා හalleluya hallelujah 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 වසාති බුණු මගේ ජීවිත කවුළුව වසාති බුණු මගේ ජීවිත කවුළුව ඉවර කළාම අද දෙවිඳුන් අද ඉවර කළාම අද දෙවිඳුන් හalleluya වසාති බුණු මගේ ජීවිත කවුළුව වසාති බුණු මගේ ජීවිත කවුළුව ඉවර කළාම අද දෙවිඳුන් අද ඉවර කළාම අද දෙවිඳුන් හalleluya ලොකු සතුටකින් ගායනා කරමු Hallelujah, hallelujah, hallelujah. Let's pray together. Hallelujah, hallelujah, hallelujah. Hallelujah. Hallelujah, hallelujah, hallelujah. උන්වහන්සේගේම දයාවේ වසරක් බවට පරිවර්තනය වුණා. ප්‍රශංසා වේවා.
Sudi Jisune. Sudi Jisune. Sudi Swamini. Sudi Swamini. Prashansa Veva. Prashansa Veva. Hallelujah. 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 Amen. Amen. ඉදි බඳවෙනි මා ගන්න විදුලි බුබුලු එහෙමම නිමිලා තියෙන මොහොතක අපි සියලු දෙනා දනගසමු. නිමා ගන්න. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මනුස්ස මට්ටම තුල මම ලොකු වෑයමක යෙදුනා. ඉන්දියාවේ හදන්න දුන්න මොන්ස්ටර් එක අද ස්ථාපිත කරන්න අඩි 4ක මොන්ස්ටර් එකක් අපි හදන්න දීලා තියෙන්නේ. නමුත් අවාසනාවකට එයාපෝට් එකෙන් එද්දී අද ඉන්දියාවෙන් ගේන්න දීලා නැහැ. මොකද රත්තරන් කියන දේවල් හිතන නිසා, සැකේ නිසා ඒ පරීක්ෂණ කරන්නට තව දුරටත්. නමුත් මට හිතුණා ඒක නම් දේව කැමැත්ත, අපි ගාව තියෙන මොන්ස්ටර් එක අද වැඩම කරගන්නට ඕනේ. ඉතින් මතු කවදා හෝ ඒ මොන්ස්ටර් එක අපිට ලැබෙවි. අඩි 4ක සුපුවත් අර්ණ වෙනුවෙන්ම නිර්මාණය කරපු ඒ මොන්ස්ටර් එක. ඉතින් ඔබ දායක වුණා ඒ සඳහා. ඔබ උපයපු මිල මුදල් දුන්නා මොන්ස්ටර් එකට. ඒකේ ඉතුරු සල්ලි වලට තමයි මේ ලයිට් අප් කරන්න පුළුවන් කමක් තිබුණේ. ඒ නිසා දරම් මේ තාත්ති පුතේ දුවේ සමා වෙන්න අද මේ මොන්ස්ටර් එක ඔබ ඉදිරියට ගේන්න බැරි වීම ගැන. නමුත් ස්වාමීන් වහන්සේ අපිට එය වැඩම කරගන්න මතු දවසක බොහෝ ලබන සතියේ වෙද්දී උන්වහන්සේ අපිට දේවී අවස්ථාව. ඒ නිසා ස්වාමීන් වහන්සේ තුල යාඥා කරන්න මේ මොන්ස්ටර් එක ලංකාවට ගෙන්න ගන්න දේව ආශිර්වාදය, දේව මදහත්කාරකම ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන්නයි කියලා උතුම් වූ සමිඳුනි කියලා අපි ගායනා කරමු. ස්වාමිනේ වහන්සේගේ දේවාදරය හුවා දක්වන්නට
සුසුදු පූපයක් තුළ ජීවමානව වැඩ සිටින ජේ ස්වාමින් වහන්සේව අපේ ජීවිතයන් වලට තිලිනයක් සේද නිදානයක් සේද ලබා දීම ගැන වහන්සේට නොවක් තුති පුදන්නේමු. ඔබ වහන්සේගේ දේව ආදරය ලොවට කියා පාන්නටද දුබල දරුවන්ව බලවත් කර ගන්නටද අද වැටුණු දරුවන්ව නැගිටව ගන්නටද රෝගී දරුවන් සුවපත් කර ගන්නටද අවිශ්වාසයෙන් සිටින දරුවන්ට විශ්වාසය ජනිත කරන්නටද ඔබ වහන්සේගේ දේව ආශිර්වාදය ගලාගෙන සලස්ව මැනව ස්වාමිනී නොයෙකුත් ඇබ්බැහිවීමට ඇතුල් වී සිටින අපේ දූ පුතුන්ද වැඩිහිටියන්වද ඔබ වහන්සේ නිදහස් කළ මැනව අපේ දේශයේ පාලනය කරන දේශපාලනඥයින්ව ආශිර්වාද කළ මැනව අපේ දේශයේ තුල ආගමික නායකයන්ව ආශිර්වාද කළ මැනව අපේ දේශයේ තුල ගුරුවර ගුරුවරියන්ව ආශිර්වාද කළ මැනව ඒ සියලු දෙනා තුලින් මේ දේශය ඔබ වහන්සේට ප්‍රසන්න මිනිසුන්ට ප්‍රසන්න දේශයක් වන්නට ඔබ වහන්සේ අපව ශක්තිමත් කළ මැනව මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සහෝදර සහෝදරියනි අද විශේෂ දවසක් ජනවාරි 1 වෙනිදා ඔබත් එක්ක ගනුදෙනු කරන දවසක්. ඉතින් ඔබ කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇති වෙන්න මෙහි මිල මුදල් තියෙනවා ලක්ෂ 2කට වඩා ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. හැම කෙනෙකුටම හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ගෞරවාන්විතව ඒක ලබා ගත්තම තමයි ඒකේ පිහිටීම තියෙන්නේ. අපි ගෞරවාන්විතව ඔබට දුන්නොත් තමයි ඒකත් ඔබට වාසනාවක් බවට හැරෙන්නේ. ඒ නිසා මෙම සප්‍රසාද වහන්සේගේ ආශිර්වාදයෙන් පසුව ඔබ ඉන්න තැන එහෙමම ඉඳ ගන්න. අපගේ මේ සුපුවත්තරනේ වැඩ කරන කණ්ඩායම ඔබ ලස්සනට සංවිධානය කරાવી. ඒ තුලදී අපට පුළුවන් වේවි හැම දෙයක්ම හරියාකාරව ලස්සනට කරදරයකින් තොරව බෙදා දෙන්නට. මම විශ්වාස කරනවා මේ ලැබුවා වූ නව වසරේදී ඒ ශාන්තිය අපි ළඟ තියේවි. ඒ ආදරය අපි ළඟ තියේවි. ඒ තේරුම් ගැනීම අපි ළඟ තියේවි. එනිසා අපි ස්වාමීන් වහන්සේට කියමු අපවත් ආශිර්වාද කරන්න කියලා. Sial
දුවේ පුතේ ඔබ ඔය ඉන්න විදිහට හොම්මම ඉන්න. ඒතර ඔබව අපි සංවිධානය කරනවා. ඔබට කවර් එක ගත්තට පස්සේ මේ අයිනෙන් ඔබට පුළුවන් සුපවත්තරණෙන් එළියට යන්න. ආය ඔබ මේ සිනගෝගෙන් පිටිපස්සට යන්නට අවශ්‍ය නැහැ. ඔබේ බෑග් එක ඔක්කොම ඔබ අරන් ආවොත් ඔබට පුළුවන් මේ පැත්තෙන් මේ ගේට්ටුවෙන් ආවට පස්සේ මේ අයින දිගේ හැම පාරට යන්න පුළුවන්. මේ පැත්තේ ගන්න අය මේ පැත්ත අයින දිගේ මේ අයිනෙන් එහාට